ආයිබෝවන් සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් අද රෙසිපි එකක් චොක්ලට් වලට කේක් වලට ගොඩක් ආස කරන අයට. අද මම හදන්නේ චොක්ලට් මග් කේක්ස්. oven එකක් නැති කෙනෙකුට උනත් රයිස් කුකර් එකේ ලේසියෙන්ම හදාගන්න විදිහ තමයි මම කියන්නේ. oven එකේ හදාගන්නත් පුළුවන්. oven එකේ හදනවා නම් සෙල්සියස් අංශක 200ට විනාඩි 15ක් බේක් කරගන්න ඕනේ. ස්ටීම් කරනවා නම් ඒත් විනාඩි 15ක් විතර ස්ටීම් කරගන්න ඕනේ. ඒ වගේම මම මේ කේක් එක හදන්නේ මග්ස් වල. ඔයාලට කැමති නම් කේක් ට්‍රේ එකක උනත් හදාගන්න පුළුවන්. කේක් ට්‍රේ එකක දානවා නම් ග්‍රෑම් 500ක කේක් ට්‍රේ එකක දාලා ගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න හොඳේ. මග් කේක්ස් ටික හදාගන්න මම ගන්නේ ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 200යි, බටර් ග්‍රෑම් 100යි, බිත්තර 3යි, පාන් පිටි මේස් ඇඳි 2යි, සීනි මේස් ඇඳි 2යි. දැන් අපි ඩාර්ක් චොක්ලට් එකයි බටර් ටිකයි එකට මෙල්ට් කරගන්න යන්නේ. ඉතින් ඩාර්ක් චොක්ලට් මෙල්ට් කරගන්න ලේසි වෙන්න මේ වගේ පොඩි කෑලි වලට කපලා ගන්න. ඔයා බටර් එකත් කලින් කෝල් එක නැති වෙන්න එළියෙන් අරන් තියලා ගන්න. එතකොට ලේසි ටක් ගාලා මෙල්ට් වෙනවා. දැන් මේ විදිහට ඩාර්ක් චොක්ලට් එකයි බටර් ටිකයි උණු භාජනයක් ඇතුලෙන් තියලා මේ විදිහට මේ හොඳින් දිය කරගන්න. දැන් මේ විදිහට බිත්තර තුනට සීනි ටිකත් එකතු කරගෙන සීනියට හොඳට දිය වෙන්න බිත්තර එකයි සීනි එකයි හොඳට මික්ස් කරගන්න. සීනි ටිකයි බිත්තර ටිකයි මේ විදිහට හොඳට මික්ස් වුණාට පස්සේ ඔයා දැන් මේකට පාන් පිටි මේස් හැඳි දෙකක් එකතු කරගන්න. පාන් පිටි ගන්නකොට මේ වගේ පෙනහෙලයකට දාලා හලලා ගන්න පුළුවන් නම් සීනි ටිකයි පාන් පිටි ටිකයි බිත්තර ටිකයි මේ විදිහට හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකම් මික්ස් කරගන්නකොට අපේ ඩාර්ක් චොක්ලට් ටිකයි බටර් ටිකයි හොඳට මෙල්ට් වෙලා. දැන් අපි කරන්නේ මේ දෙකම එක භාජනයකට දාලා ආපහු හොඳට මික්ස් කරගන්න එක. දැන් මම මග් කේක්ස් වලට දාන්න ඕනේ අමුද්‍රව්‍ය පහම දාලා තියෙන්නේ. දැන් මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඔයාට මේ වෙලාවට වැනිලා තියෙනවා නම් වැනිලා ටිකක් එකතු කරගන්නත් පුළුවන්. වැනිලා දාන එක අත්‍යවශ්‍ය නැහැ. ඔයා තියෙනවා නම් විතරක් එකතු කරගන්න සුවඳ ටිකක් වැඩි කරගන්න. දැන් මම මේ අපේ මිශ්‍රණය ටී කප් වලට දාගන්නවා. මේකේ ඔයාට පුළුවන් නම් අඩිය බටර් ගාලා ගන්න. මේක අපි කප් එකෙන් අයින් කරන්නේ නැති නිසා බටර් ගාන එකත් අත්‍යවශ්‍ය නැහැ. ඔයා කැමති නම් විතරක් බටර් ගාලා ගන්න. රයිස් කුකර් එකේ වතුර හොඳට නටනකොට තමයි මම මේ මග්ස් ටික තියාගන්නේ. එතකොට ටක් ගාලා ස්ටීම් වෙනවා. ඔයා මේ විදිහට විනාඩි 15ක් විතර ස්ටීම් කරගන්න. එතකොට කේක් ටික ලස්සනට ගානකට ස්ටීම් වෙලා තියෙනවා. දැන් මේ විනාඩි 15කට පස්සේ කේක් ටික ගානකට ස්ටීම් වෙලා හරිම සුවඳයි. ඔයා රයිස් කුකර් එකේ පියන ඇරලා බලලා විනාඩි 15කින් ස්ටීම් වෙලා මදි වගේ නම් තවත් විනාඩි 5ක් විතර තියන්න. රයිස් කුකර් එකේ වතුර හොඳටම නටනකොට තිබ්බ නිසා විනාඩි 15කින් මේක හොඳට ස්ටීම් වෙලා තිබුණා. මම මේ විදිහට ස්ප්‍රින්කල්ස් ටිකකුත් දාගෙන තවත් ලස්සන කරගත්තා. මේක හරිම රස හරිම ලේසි රෙසිපි එකක්. ඔයාලා try කරලා බලන්නකෝ. සුබ දවසක් ඔයාලට.